ආයිබෝවන් හැමෝටම ඔන්න අද ගෙනාවේ 2025 වන විට ලෝකයේ ජනප්‍රියම ගේම් 10 සහ ඒවා වර්ෂයක් තුළ කොච්චර ආදායමක් ලබාගෙන තියෙනවද කියලා. වැඩි කතා නැතුව අපි දැන් යමු වීඩියෝ එකට. මේ ලයිස්තුවේ 10 වෙනි ගේම් එක තමයි Among Us කියන ගේම් එක. මේ ගේම් එක නිකුත් කරලා තියෙන්නේ 2018 වර්ෂයේ. ඒ වගේම 2025 වන විට ජනප්‍රියම හා වැඩිම පිරිසක් භාවිත කරන ගේම් 10 අතරට පත් වීමට මෙම ගේම් එක සමත් වෙලා තියෙනවා. ඒ වගේම 2025 වන විට මිලියන 600කට වඩා වැඩි ඩවුන්ලෝඩ් ප්‍රමාණයක් හා ඩොලර් මිලියන 120කට වඩා වැඩි වාර්ෂික ආදායමක් ඉපැයීමටත් මේ ගේම් එක හදපු සමාගමට හැකියාව ලැබිලා තියෙනවා. ඒදී ක්‍රීඩකයින් 10 දෙනෙකුට පමණ එකවර ක්‍රීඩා කළ හැකි අතර එයින් එක් අයෙකු ඉම්පෝස්ටර් ලෙස ගේම් එක විසින් නම් කරනවා. ඒ දැනගන්නේ ඉම්පෝස්ටර් වෙන කෙනා පමණයි. ඒ වගේම ඉම්පෝස්ටර්ට තියෙන්නේ අනිත් ක්‍රීඩකයින් ඔවුන්ට නොදැනෙනසේ විනාශ කිරීමයි. ඒ වගේම අනිත් ක්‍රීඩකයින්ටත් ඉම්පෝස්ටර්ගෙන් බේරෙන ගමන් තමන්ට පැවරෙන ටාස්ක් කම්ප්ලීට් කිරීමට සිදුවෙනවා. ඇත්තටම මෙම ක්‍රීඩාව හරිම විනෝදජනක ක්‍රීඩාවක් වනවා. ඒ නිසාම මෙය ජනප්‍රියම ක්‍රීඩා ලයිස්තුවේ 10 වෙනි ස්ථානයේ රැඳී සිටිනවා. ලයිස්තුවේ 9 වෙනි ගේම් එක තමයි Clash of Clans. නම ඇසූ පමණින්ම බොහෝ දෙනෙක් අඳුරන මෙම ක්‍රීඩාව ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාවලින් එකක් වනවා. ෆින්ලන්තයේ සුපර්සෙල් සමාගම විසින් නිර්මාණය කර 2012 වසරේ මොබයිල් ෆෝන් සඳහා නිකුත් කෙරූ මෙම ගේම් එක ජනප්‍රියම වගේම 2025 වන විට වැඩිම ආදායම්ලාභී ගේම් එකක් වනවා. මිලියන 550කට වඩා අධික ඩවුන්ලෝඩ් ප්‍රමාණයක් හිමි මෙය ඩොලර් බිලියන 0.8ක පමණ වාර්ෂික ආදායමක් ලබනවා. ඉතින් ඔයත් මේ ගේම් එක ප්ලේ කරලා තියෙනවද? අටවෙනි ස්ථානයේ සිටින ඊළඟට ජනප්‍රියම ගේම් එක තමයි හැමෝම දන්න Call of Duty ගේම් එක. ලංකාවේ ජනප්‍රියම ගේම් එකක් වන මෙය චීන සමාගමක් වන Activision සමාගම විසින් මොබයිල් ෆෝන් සඳහා Call of Duty Mobile ලෙස 2019 වර්ෂයේදී නිකුත් කරනු ලැබුවා. එතැන් පටන් මේ වන විට මිලියන 600කට වඩා අධික ඩවුන්ලෝඩ් ප්‍රමාණයක් හා ඩොලර් බිලියන 1.2ක පමණ වාර්ෂික ආදායමක් ඉපැයීමටත් Call of Duty Mobile ගේම් එකට හැකියාව ලැබිලා තියෙනවා. මොබයිල් ගේම් එකක දැකිය හැකි හොඳම ග්‍රැෆික්ස් සහිත මෙම ගේම් එක තරුණයන් අතර බොහෝසේ ජනප්‍රිය වෙනවා. 7 වෙනි ගේම් එක විදිහට ඉදිරියෙන් සිටින ඊළඟ ගේම් එක තමයි Roblox කියන්නේ. ඇත්තටම මෙය ගේම් එකකට වඩා ගේම් ක්‍රියේෂන් සිස්ටම් එකක් කිව්වොත් නිවැරදි. මේකෙදි ක්‍රීඩකයින්ට ගේම් නිර්මාණය කිරීමට හා ඒවා යාළුවන් සමග බෙදාගෙන සෙල්ලම් කිරීමට හැකියාව ලැබෙනවා. සිමියුලේටර් ගේම් සඳහා වැඩි ජනප්‍රියතාවයක් හිමි මෙය ඇමරිකානු සමාගමක් විසින් 2006 වසරේදී නිකුත් කර තිබෙනවා. අද වන විට බිලියන 1.8කට වඩා අධික ඩවුන්ලෝඩ් ප්‍රමාණයක් හිමි මෙය ඩොලර් බිලියන 2.6කට වඩා වැඩි වාර්ෂික ආදායමක් උපයනවා. හයවෙනි ගේම් එක විදිහට Pokemon Go කියන ගේම් එක සිලෙක්ට් වෙලා තියෙනවා. මේ වෙනකොට බිලියන 1.5කට වඩා වැඩි ඩවුන්ලෝඩ් ප්‍රමාණයක් වගේම වාර්ෂික ආදායම ඩොලර් බිලියන 2ක් පමණ වන බව තමයි වාර්තාවල සඳහන් වන්නේ. ලයිස්තුවේ 5 වෙනි ස්ථානයේ රැඳී සිටින්නේ අපි කවුරුත් ආසාවෙන් සෙල්ලම් කරපු Candy Crush ගේම් එක. ස්වීඩනයේ කින් සමාගම විසින් 2012 වසරේදී Facebook සමාජ ජාලාව ඔස්සේ නිකුත් කරපු මෙම ගේම් එක අද වන විට ජනප්‍රියම මොබයිල් ගේම් ඇප් අතරට පැමිණීමට සමත් වෙලා තියෙනවා. එහෙත් අද වන විට ඇමරිකානු සමාගමක් විසින් මිලදීගෙන ඇති මෙම ගේම් එක බිලියන 3කට වඩා වැඩි ඩවුන්ලෝඩ් ප්‍රමාණයක් හා ඩොලර් බිලියන 1.4ක පමණ වාර්ෂික ආදායමක් උපයමින් පවතිනවා. ඔයත් මේ ගේම් එක Facebook තුලින් ප්ලේ කරලා තියෙනවද? 4 වෙනි ගේම් එක තමයි Honor of Kings කියන ගේම් එක. චීනයේ ටිමි ස්ටුඩියෝ ගෲප් නම් සමාගම විසින් 2015 වසරේදී නිකුත් කරපු මෙය මල්ටිප්ලේයර් වගේම
බැටල් රොයල් ගේම් එකක් වෙනවා. මුල් කාලයේ මෙම ගේම් එක පසුබෑමකට ලක් වුවත් අද වන විට බිලියන 2කට වඩා අධික ඩවුන්ලෝඩ් ප්‍රමාණයක් හා ඩොලර් බිලියන 3.3ක පමණ වාර්ෂික ආදායමක් උපයමින් ජනප්‍රියම ගේම් ලයිස්තුවට ඇතුළත් වී පවතිනවා. ලයිස්තුවේ 3 වෙනි ස්ථානයේ රැඳී සිටින්නේ ජෙන්ෂින් ඉම්පැක්ට් කියන ගේම් එක. ඇත්තෙන්ම මෙය ඕපන් වර්ල්ඩ් ගේම් එකක්. සිංගල් ප්ලේයර් වගේම මල්ටිප්ලේයර් ලෙසද එක්ව ක්‍රීඩා කළ හැකි මෙය ඉතාමත් ජනප්‍රිය ගේම් එකක් වනවා. මේක ඇතුලේ තෝරා ගැනීමට කැරක්ටර්ස්ලා 45කට වඩා වැඩියෙන් සිටින අතර ඔවුන්ට ආවේනික විශේෂ හැකියාවන් පවතිනවා. චීන සමාගමක් විසින් 2020 වසරේදී නිකුත් කරපු මෙම ගේම් එක අද වන විට මිලියන 600ට වඩා වැඩි ඩවුන්ලෝඩ් ප්‍රමාණයක් හා ඩොලර් බිලියන 2.6ක පමණ ආදායමක් උපයනවා. දෙවෙනි ස්ථානයේ රැඳී සිටින්නේ අපි කවුරුත් දන්න ෆ්‍රී ෆයර් ගේම් එක. බැටල් රොයල් ගේම් එකක් වන මෙහි එක මැප් එකක ක්‍රීඩකයින් 50ක් ඇතුළත් කරනවා. සිංගල් ප්ලේයර් සහ මල්ටිප්ලේයර් ලෙස සෙල්ලම් කළ හැකි මෙහි ගේම් ඩියුරේෂන් එක විනාඩි 10ත් 15ත් අතර වනවා. විශේෂ හැකියාවන් සහිත චරිත 40කට වඩා සිටින අතර ඔවුන්ට ආවේනික වූ විශේෂ හැකියාවන්ද පවතිනවා. ඉන්දියාව, බ්‍රසීලය, ඉන්දුනීසියාව වගේ රටවල මෙම ගේම් එක ඉතා ප්‍රසිද්ධ වනවා. එමෙන්ම මෙය සිංගප්පූරුවේ ගරීනා සමාගම විසින් 2017 වසරේ නිකුත් කර තිබෙනවා. බිලියන 1.4කට වඩා අධික ඩවුන්ලෝඩ් ප්‍රමාණයක් හා ඩොලර් බිලියන 1.2කට වඩා වැඩි ආදායමක් මෙම ගේම් එක තුළින් වර්ෂයකදී උපයනවා. පළමුවන ස්ථානයේ රැඳී සිටින්නේ ලංකාවෙත් ඉතා ජනප්‍රිය PUBG Mobile ගේම් එක. මේ ගේම් එකත් බැටල් රොයල් ගේම් එකක් වන අතර සිංගල් හා මල්ටිප්ලේයර් සෙල්ලම් කිරීමේ හැකියාව පවතිනවා. මෙහිදී එක මැප් එකක ක්‍රීඩකයින් 100ක් දක්වා ඇතුළත් කළ හැකි අතර වඩා හොඳ ග්‍රැෆික් මෙම ගේම් එක තුළින් බලා ගැනීමට හැකි වෙනවා. දකුණු කොරියාවේ නිෂ්පාදිත මෙම ගේම් එක 2018 වසරේ නිකුත් කර පවතිනවා. ඒ වගේම ඉන්දියාව, බංගලාදේශය, ශ්‍රී ලංකාව, චීනය හා මැලේසියාව වගේ රටවල මෙම ගේම් එක ඉතාම ජනප්‍රිය වෙනවා. බිලියන 1.7ක ඩවුන්ලෝඩ් ප්‍රමාණයක් හා ඩොලර් බිලියන 1.3ක පමණ වාර්ෂික ආදායමක් ඉපැයීමට මෙම ගේම් එකට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඔයත් මේ ලයිස්තුවෙන් එකක් හරි සෙල්ලම් කරලා තියෙනවනම් පහලින් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න. තවත් මෙවැනිම වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්න සුබ දවසක්.